මොකෝ ළමෙක් දාගන්නද? මං හිතන්නේ මේ ප්‍රින්සිපල් සර් වෙන්න ඇති. ඔව් මං තමයි. වාඩි වෙන්න. සුධර්මා මැණිකේ. අලුත් පත්වීමක්. ඔව් සර්. පුදුමයි මේ වගේ පළාතකට මාරුවක් ඉල්ලගෙන ආවා. ඉල්ලගෙන ආපු එකක් නෙමෙයි. දඬුවම් මාරුව. එහෙම නැතුව සන්තෝෂයෙන් ආපු ගමනක් නෙමෙයි. දේශපාලනය කළා. එහෙම නේද? එහෙමත් නෙමෙයි. අපේ නාය විදින්න බෑනේ. ඒකයි ලොකුම ප්‍රශ්නේ. මාරුව හදාගන්න උත්සාහ කරේ නෑ. කකුල් ගෙවෙනකන් ඇවිද්ද. ඔය අධ්‍යාපන අමාත්‍යාංශ පළාත් කාර්යාල ඒත් හරි ගියේ නෑ. මේ ඉස්කෝලේට මං අරනවාම ඉන්නේ ගුරුවරු 3 දෙනයි. ඒකෙත් ඔය සිරිධම්ම කියන පරණ ගුරුවරයෙක් ඉන්නවා. එයා මාරුවක් හදාගෙන යනවා. එතකොට සර් අනිත් දෙන්න? ඒ දෙන්න තරුණ ගුරුවරු දෙන්නේ. තාම කිරිකෝඩුනේ. පහු වෙද්දි ඉතින් කොහොම වේද දන්නේ නැහැ. තරුණ පරම්පරාවනේ. උන් අපි වගේ නේ. ඒක නෙමෙයි සර්. මොනවද මට උගන්වන්න තියෙන්නේ? දෙමළයි ඉංග්‍රීසි ඇර අනිත් සේරම. අපේ අප්පෝ එච්චර? ධර්මවැනිකේ බය වෙන්න දෙයක් නැහැ. උන් මේ ගෝයන් කපන කාලේ ඉස්කෝලේ ඉන්නේ නැහැ. හේංගිනි දිනකොට කුඹුරු මඩ වුණාට ඒත් ඉස්කෝලේ ඉන්නේ නැහැ. අවුරුද්දෙන් භාගයක්ම උන් ඉස්කෝලේ ඉන්නේ නැහැ. මේ පළාත දුෂ්කර වුණාට සුධර්ම මැණිකේ මේ අධ්‍යාපනයේ දුෂ්කර නැහැ. තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි සර් මට මාරුවක් හම්බෙච්ච පළවෙනි වතාවෙම මම මෙහෙන් යනවා. ඒක ඉතින් දුෂ්කර සේවයට අමුත්තක් නෙමෙයි. හැබැයි මට හිතෙනවා සුධර්ම මැණිකට මේ ඉස්කෝලේ අල්ලලා ආයි වගේ.